ආයු බොහෝ වේවා සියලු දෙනාටම. ඉතින් ඔන්න අද මම ඔයාලට සුපිරි වීඩියෝ එකක් අරගෙන ආවා Zoomcast long range එකේ. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ සාම්පල් එකක් වල දාලා ඒකට ෆොටෝ එකක් ගහපුවාම හරියටම ඒ වල දාපු ගල ඩිටෙක්ට් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ ගල තමයි මේ පොඩි වලක් කපලා තියෙන්නේ වල දාලා මේ zoom කැමරාවෙන් ෆොටෝ එකක් ගහලා පෙන්වන්න හදන්නේ ඔයාලට. අපි බලමු කොහොමද මේකට වදින්නේ කියලා. මේ තියෙන ගල මේ මේක ඔය ස්මෝකි ක්වාට්ස් ගලක්. ඉතින් මම මේක ඇතුළට දාලා බලමු ගහලා. ඔන්න දැම්ම වල ඇස්සට. සාමාන්‍යයෙන් වලේ ඉඳලා බැලුවොත් අඩියක් විතර තියෙයි. අපි අඩියක් විතර උඩට මෙටල් ටිකක් ගොඩ ගහගමු. ඒක සාර්ථකයි. දැන් උඩට පිම්බෙන නිකන් පොඩ උසට වගේ. දැන් බලන්නකො මෙතන අඩි කොච්චරක් තියෙනවද කියලා. මෙතන තියෙනවා අඩියක් විතර. ඔව් අඩියක් තියෙනවා. ඒකට තව මෙටල් ටිකක් උඩට නිකන් පිම්බෙන්න දාලා උස්සලා ගත්තම අඩි 2ක් විතර වගේ සෙට් වෙයි. අඩි 2කට සෙට් වෙන්න විතර වගේ අපි මෙටල් ටිකක් උඩින් ගොඩ ගහගමු. දැන් ඔන්න මම මේක වලට දාලා වහලා දානවා. කිලෝ දෙකමාරක් දෙකක් විතර තියෙනවා මේ ගල. ඉතින් ඔන්න වැහුවා. දැන් මට අපි උස්සගමු මෙටල් වලින් උඩට. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේ ගොඩ උස්සලා තියෙන්නේ. එතකොට මේ ගොඩේ ඉඳලා දැන් යට අතන්ට අඩියට යනකම් බැලුවා. මේ ගොඩ ඉස්සරහ තියෙන මේ ගොඩක් ඉස්සරහ තියෙන්නේ අඩි 2ක් තියෙයි. ඔය අතන්ට අඩියයි ඔය අඩි 2ක් ඔය අඩි 2ක් විතර වගේ තියෙයි මට ගොඩ උස. ඒකට ෆොටෝ එක ගහපුවාම zoom එකෙන් හරියටම පින් පොයින්ට් ප්ලස් මාක් එක මේක උඩට වැටෙන්න ඕනේ. එතකොට දැන් මේ දාලා තියෙන මේ මෙතන ඕම ඔතන තමයි දාලා තියෙන්නේ. හරිද? කොහොමද ගොඩ පේනවනේ උස්සලා තියන්නේ මටල් ගොඩ. යාළුවනේ දැන් මේක වල දාලා පැය 24කින් පස්සේ තමයි ෆොටෝස් ටික ගන්න ඕනේ. අදෝරක්ත කිරණ සාමාන්‍යයෙන් පොළොව ඇතුලෙන් උඩට එන්න පැය 24ක් විතර ගත වෙනවා. යන්නේ නිසා තමයි පැය 24ක් තියන්නේ. ඔයාලට පේනවා ඇති මෙතනට අවුව වැටලත් නැහනේ. දැන් අවුව වැටුණාට පස්සේ තමයි මෙතන ෆොටෝස් ටික ගන්නෙ. රයිට්. ඔන්න දැන් හොඳට ඉරේලිය පොට් එකට වැටලා තියෙන්නේ. අපි දැන් Zoomcast කැමරාවෙන් ෆොටෝස් ටිකක් ගහලා බලමු කොහොමද ප්ලස් මාක් එක වැටෙන්නේ කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Zoomcast එකේ ප්‍රතිඵලය කොහොමද කියලා. රයිට්. එහෙනම් අපි zoom එකෙන් ෆොටෝස් ටිකක් ගහමු. Bye. රයිට්. දැන් ෆොටෝස් ටික ගහලා ඉවරයි. දැන් ලැප් එකට ෆොටෝස් ටික අරගෙන මේ විදිහට පික්සල් finder software එක ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගෙන RGB කෝඩ් එක දාන්න ඕනේ අදාළ ගලට හරියන. ඒ කියන්නේ මම දාන්නේ ඇවිල්ලා quartz RGB කෝඩ් එක. තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න zoom කරලා පෙන්නන්න ටික ලං කරලා බලාගෙන මේ මෙතනට තමයි RGB කෝඩ් එක දෙන්න ඕනේ software එකේ. එතකොට තමයි හරියටම ගල තියෙන තැනට ප්ලස් මාක් එක වැටෙන්නේ. 258යි 260යි 260
66. රයිට්, දැන් අපි බලමු කොහොමද එඩිට් වෙන්නේ කියලා. මේකේ මූලික වීඩියෝස් ටික මම දාලා තියෙනවා Zoomcast සම්බන්ධව. ඉතින් ඔයාලට ඒව බලන්න පුළුවන්. ඉතින් මේක අලුත්ම වීඩියෝ එකකින් හින්දා මම මේකෙන් ඒ සම්බන්ධව වැඩි කතා කරන්න යන්නේ නැහැ. අපි එහෙනම් බලමු කුරුස ලකුණක් වැටෙන්නේ කොතනද කියලා. හරියටම ගල වල දාලා තියෙන තැනට වැටෙනවද කියලා අපි බලමු. හොඳයි. ඔයාලට පේනවනේ දැන් මෙතන මේ ප්ලස් මාක් එක වඩලා තියෙන තැන කොතනද කියලා. හරියටම මේ ගහේ අත්තේ කොළේ ඇතුලෙන් හරියටම ගල් ගොඩටම වැටලා තියෙනවා. මම zoom කරලා පෙන්නන්න මේ තියෙන්නේ. කොහමද? තවදුරටත් පැහැදිලි කරන්න මම ඔයාලට පෙන්නන්නම්. ඉරිපාම් view software එකට දාලා ඒකෙන් කොහොමද මේක හරියටම දිස් වෙන්නේ කියලා ගහපු ෆොටෝස් ටික ඔක්කොම. කොහමද මේ? කොහමද ප්ලස් මාක් එක ඇවිල්ලා තියෙන තැන? පේනවනේ කම තැනට එන්නේ. ඉතින් ඔය වගේම තමයි දැන් මම දැම්මේ ක්වාර්ට්ස් ගලක්නේ. සපාය ගලක් දැම්මත් එච්චරයි. සපාය ගලලත් ওই විදිහටම තමයි එන්නේ. මැනික් හොයන්න හොඳම මැෂින් එක තමයි Zoomcast long range එක. ටිකක් මේකේ අර හොඳක් තියෙන්නේ ටිකක් එළිය තියෙන ගලකටද බැදුනේ. එහෙම නැත්නම් කොට්ටරි පැත්තට බරයිද අන්න ඒ ටිකත් බලා ගන්න පුළුවන් ඈ. එතකොට යාළුවනේ සපාය වලට වෙනම RGB කෝඩ් එකක් තියෙනවා ඈ. ක්වාර්ට්ස් වලට වෙනම එකක් තියෙනවා. ඊළඟට රූබි වලට වෙනම එකක් තියෙනවා. ටොපෑස් වලට වෙනම එකක් තියෙනවා. ඒ වගේ මැනික් ගණනාවකට තියෙනවා වෙන් වෙන් වශයෙන් RGB. එතකොට ඒ අදාළ RGB කෝඩ් එක දාන්න ඕනේ අදාළ ගල හොයනවා නම්. ක්වාර්ට්ස් ගලට සපාය වදින්නේ නැහැ. ඒකට ටොපෑස් ගලට සපාය වදින්නේ නැහැ. සපාය RGB කෝඩ් එක දැම්මොත් තමයි සපාය ගලක් තියෙන තැනකට කුරුස ලකුණක් වැටෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊට අමතරව තව මේකේ අඩි ගාන ගන්න පුළුවන් චෙක් බෝඩ් පද්ධතිය ඇවිල්ලා තියෙන තාප තරංගේ රටාව. ඒ කියන්නේ තාප තරංගේ රටාව කියලා කියන්නේ මේකේ IR කිරණක්නේ පොළොවෙන් උඩට එන්නේ. අන්නේ කිරණේ හැඩේ. ඒක තාප තරංගේ. අන්න ඒකේ හැඩය බලා ගන්න පුළුවන් චෙක් බෝඩ් පද්ධතිය. චෙක් බෝඩ් එක කියලා තමයි කියන්නේ. ඉතින් ඒකේ තියෙනවා සම්පූර්ණ කොටු වැටලා ඒ සම්බන්ධව මම වීඩියෝස් කරලා තියෙනවා. ඒවා ඔයාලට බලන්න පුළුවන්. අනිත් එක තමයි Zoomcast එකෙන් ෆොටෝ එකක් ගන්නකොට අනිවාර්යෙන් ඉරේලියට ඒ භූමිය නිරාවරණය වෙලා තියෙනවා. ඔයාලා දැක්කනේ මම අර මෙටල් කොටියේ වල දානකොට ඉරේලිය එතනට වැටලා තිබ්බේ නෑනේ. එතන ඉරේලිය වැටුණාට පස්සේ තමයි මම ෆොටෝ එක ගැහුවේ. අන්න ඒ වගේ ඉරේලියට නිරාවරණය වෙන්න ඕනේ භූමිය. ආන්න එතකොට තමයි හරි රිසල්ට් එක ගන්න පුළුවන්. මැනික් හොයන්න මේ ටෙක්නොලොජි එක 100%යි. හරියටම හරි. හැබැයි ඔපරේටර් අතේ තමයි වැඩ කැල්ල තියෙන්නේ. ඒ කියන්නේ ෆොටෝ ගහනකොටත් ගහන්න ඕනේ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට ෆොටෝ ස්ටික් ගන්න ඕනේ. ගහන්න ඕනේ පැත්තක් තියෙනවා. ඒ පැත්තේ ඉඳලා ගන්න ඕනේ. ඊට අමතරව භූමිය ගත්තොත් ඔය ලොකු මාන ගොළු අරෙන්ෙන් තිබ්බොත් එහෙම ඒවා කපලා සුද්ධ කරලා ෆුල් ක්ලීන් කරලා ගහනවා නම් හරියටම ටාගට් එක ගන්න පුළුවන් ගින්දර වගේ. ඔයාලට පේනවනේ මේ භූමිය ක්ලීන් එකට සුද්ධ කරලා තියෙන. ඉතින් අර වල් වෙවිච්ච ඒරියා එකේ ගහන්නේ නැහැ. මේ වල් වෙවිලා නැති සුද්ධ වෙලා තියෙන භූමියට විතරයි ගහන්නේ. මේක එක පතලයක කපලා තියෙන. තව ඉල්ලම මෙහෙට තියෙනවා. ඉතින් මේ ඉල්ලම් පාරවල වල කොහෙද ගල් තියෙන්නේ කියලා තමයි බලලා හරියටම ටාගට් එක අරගෙන පතලක් බයින්නේ. එහෙමනම් යාළුවෝ අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.